ඒ කියන්නේ දැන් බරණ හරියද? ඒ කියන්නේ මේ අවුකන පිළිමේ හදලා තියෙන බරණ. එතකොට මේ එයා ඒක පර්ෆෙක්ට් හදලා තියෙනවා. එතකොට මේ මම මේකේ කතාව. එතකොට කතාවේ හැටියට මෙහෙම පර්ෆෙක්ට් දෙයක් කරන්න බෑ වස් වදිනවා. එතකොට එයාට වස් වදුනාට පස්සේ එයා මේ එයාට කියන්නේ එයාට අග්ග මතක් වෙලා එයා කඩදොළු කරන්න යනවලු පිළිමේ අවුකන පිළිමේ. ඒ වුණාට මම හිතන්නේ මේක මේ කරන්න බැරි වෙනවා. එයා කතාවේ තියෙන විදිහට එයා හතරකට පැලිලා මැරෙනවා. ඊට පස්සේ තවතිසාවේ පහළ වෙනවා. තවතිසාවේ ඉපදෙනවා. හරිද? දෙන්න කතාව. එතකොට දැන් ඒ කියන්නේ එයා පර්ෆෙක්ට් එකක් කරලා තිනවා. හැබැයි යාට දැන් අර අතන මිස්සුනා. එතකොට දැන් තන්ත්‍රයක අහනවා. දැන් මට හැමෝම කියන්නේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියන්නේ තන්ත්‍රය තමයි තන්ත්‍ර තමයි රැප් එක කියලා. හැබැයි දැන් ඒ වුණාට ඒක නෙමෙයි රැප් එක. හරිද? ඒ කියන්නේ දැන් මගේ අනිත් රැප් වල නැති විදිහට මම ටෙක්නික්ස් එහෙම අඩුපාඩු තියලා. ඒ පොඩි හිල් තියලා තියෙනවා. ඒ කියන්නේ මට පෙන්වන්න පුළුවන් ඒකේ අඩුපාඩුවක් තියෙනවා කියලා. ඔව්. හරිද? දැන් ඒක මම රිලේට් කරලා අතෙන්ට ඊට පස්සේ ඒකයි කියන්නේ නෑ වස් කළා සිදුරු පීවැසි නංගා. දැන් ඒක පර්ෆෙක්ට් එකේ වුණාට. ඒක පර්ෆෙක්ට් නෑ. හැබැයි ඒක සාමාන්‍ය වෙනකස්. මම හිතන්නේ ඒක කවුරු එල්ලෙම පෙන්වන්න බලලා මේ තියෙන මේ තමයි සීන් එක. ඒ කියන්නේ මගේ ටෙක්නික්ස් එක මට වෙන රැප් එකක් මගේ අරගෙන ඊට වඩා ලකුණු තියෙන රැප් එකක් මට පෙන්වන්න පුළුවන්. හරිද? ඒක සීන්. ඒතකොට දැන් මම කියන්නේ නෑ වස් කළා සිදුරු පීවැසි නංගා සවන් වැකි බරණත් දිවසි බල ලංකාව කියලා. ඒ කියන්නේ දැන් මේක ඇහිලා බරණ බලනවා තවතිසාව ඉඳන් ලංකාව මම කවුද කියලා. ලියන මිදියාස ග්‍රන්ථ රන්න කුරුණ කිවන්සම කන්න කෙන්ද උඹ ඉන්නේ පාත්තන කන්ද උඹට දරන්න පුළුවන්ද අන්ද මන්ද වන කරනව මන්ද මදන්න මගංගව පදන්ම තමන්ව දන්දුන වෘතන්ත කදන්නේ මන්ද කිනි කලම්බ නම බවත් පදන්න මදවත්තවත් පදවන්දන අවශ්‍ය මත් අවසනම නම රන්න නැවස් කළ සිදුරු පියවි ඇසිනංග සවන්න කිබරණ දිවසින් බල ලංකාව